අයිබෝවන් ඔබ සැමට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. අපරාධ වින්දිතයන් සම්බන්ධයෙන් යම්කිසි කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට තමයි අද මම බලාපොරොත්තු වෙන්නේ. අපරාධ වින්දිතයන් කියන එක ඔබ සැම අහලා ඇති. යම්කිසි පුද්ගලයා අපරාධකරුවෙකුගේ ක්‍රියාවකින් මානසිකව ශාරීරිකව යම්කිසි පුද්ගලයෙකුට එහෙම නැත්නම් පුද්ගලයන් කීප දෙනෙකුට එහෙම නැත්නම් සාමූහික වශයෙන් පුද්ගලයන් රාශියකට යම්කිසි අසාධාරණයක් අයුක්තියක් යම්කිසි පාඩුවක් සිදු වුණා නම් ඔවුන් වින්දිතයන් බවට පත් වෙනවා. ඔවුන්ට මොකද්ද සමාජයේ අද තියෙන තත්ත්වය කියලා සාකච්ඡා කරන්න තමයි මුලින්ම බලාපොරොත්තු වෙන්නේ. මේ සාකච්ඡාවට එළඹෙන්න ඉස්සෙල්ලා මම සුළු කරුණක් ඔබ සැමගේ අවධානයට ඉස්සෙල්ලාම යොමු කරන්නම්. ඔබ සැම අහලා ඇති තරුණියකගේ බෙල්ල කඳින් වෙන් කරලා බෙල්ල සොයා ගන්න බැරි තත්ත්වයටපත් කරලා කවන්ද රූපේ පමණක් බෑග් එකකට දාලා මහනගරයක් මැද තියලා ගිය සිද්ධියක් ඔබ සැමට මතක ඇති. ඒ විතරක් නෙමෙයි දකුණු පළාතේ අපිට හොඳටම අපි සියලු දෙනාම දන්න දෙයක් තමයි පියාව මරන්න ටාගට් කරපු වෙඩික්කාරයෝ පුතු දෙන්න ටාගට් කරලා තිදෙනාගේම මරණය සිදු කරා වෙඩි තියලා. ඒක සම්පූර්ණයෙන් ඔබ සමාහල ඇති. ඒ විතරක් නෙමෙයි මුගක්ම සංවේදී සිද්ධියක් ගැන අපි හැම සාකච්ඡා කරා පෞගේ කාලේ වෛද්‍යවරියක් තමාගේ නිල කාමරය තුලදී නිල නිවාසය තුලදීම ඊ타මත්ම පහත් ලෙස දූෂණයට ලක් කළා. ඒ අපරාධකරුවා ඊ타මත්ම යහමින් එතනින් ඉවත් වෙලා ගිය සිද්ධිය ඔබ සැමට මතක ඇත. මේ වින්දිතයෝ කවුද? මේ වින්දිතයන් බවට පත් වුණේ පුද්ගලයන්ගේ තත්ත්වය මොකක්ද? ඒ විතරක් නෙමෙයි අපේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආරක්ෂක හමුදා පොලිසිය සහ එවැනි සංවිධාන අති දක්ෂ ලෙස මේ සියල්ලම හොයාගත්තා. අර තරුණියගේ බෙල්ල කැපුවේ කවුද? මේ වෙඩි තිබ්බේ කවුද? තාත්තයි පුතාලා දෙන්නටයි. මේ තරුණිය වෛද්‍යවරියව දූෂණය කර කවුද? ඒ සියල්ලම සොයාගත්තා සාක්ෂි සමගම. ඒ වගේ දක්ෂ විදියට කරත් නැන්ති වෙන මොකද්ද උනේ? වින්දිතයන්ගේ තත්ත්වේ ඒකම තමයි. අර බෙල්ල කපපු තරුණියගේ මව ඊටමත් අපහසුතාවයටපත් වුණා. සමාජයට ඇයගෙන් මව ජීවත් වෙන්නටත් ඉඩ තිබුණා. නමුත් මවගෙන් ඇය ජීවත් වෙන්න තිබුණත් දෙදෙනා අතර වෙන්වීම නිසා අර මව වින්දිතෙක් බවට පත් වුණා. තාත්තයි ළමයි දෙන්නයි වෙඩි තියලා ඝාතනය කරාට පස්සේ මවයි අනිකුත් දරුවයි වින්දිතෙක් බවට පත් වුණා. වෛද්‍යවරිය වින්දිතෙක් බවට පත් වුණා. මේ සම්බන්ධයෙන් අපි මොනවද දැනගන්නේ ඉන්නේ? ඔවුන්ට මොකද්ද තියෙන ආරක්ෂාව? මේ විතරක් නෙමෙයි ලෝකේ යුද්ධ කාලයේදී යුද්ධවලදී අප්‍රිකානු රටවල් දහස් ගණන් වින්දිතයෝ ඉන්නවා. උන්ට යන්නේ නමන් නැතුව යුද්ධ වලින් පීඩාවටපත් කරලා. ඒ නිසා මේක ලංකාවට පමණක් ආවේනික ප්‍රශ්නයක් නෙමෙයි මානව සංහතියටම මුහුණ දෙන්න පුළුවන් සිදු වෙලා තියෙන ප්‍රශ්නයක්. එනි ඔවුන් ඒ සියලු දෙනාම වින්දිතයෝ බවට පත් වුණා මිසක් ඔවුන්ට තියෙන සහනයක්වත් ඔවුන්ගේ අයිතිවාසිකම් සම්බන්ධින්වත් ඊටාත්ම අපි සතුටුදායක තත්ත්වයටපත් වෙන ප්‍රතිඵලයක් අපිට ලැබිලා නැහැ. ඒ නිසා තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 1985 දී ප්‍රඥා ප්‍රතිපත්තියක් සම්මත කර ප්‍රකාශන ප්‍රතිපත්තියක් අපරාධ වින්දිතයන් සම්බන්ධයෙන් යුක්ති ඉටු කිරීම සඳහා අපි දන්නවා. ඒ වගේම මේ වින්දිතයන්ට සමහර වින්දිතයන්ව යථා තත්ත්වයටපත් කරන්න බෑ. අපි හිතමු අර වෛද්‍යවරිය දූෂණයට ලක් වූ වෛද්‍යවරිය යථා තත්ත්වයටපත් වෙන්නේ නැහැ. ඒ සදාකල් වින්දිතේ. ඒ විතරක් නෙමෙයි අර මං උදාහරණයක් පෙන්නපු බෙල්ල කපලා මියගේ තරුණිය යථා තත්ත්වයටපත් කරන්න බෑ. අර පියයි සහ දරු දෙදෙනායි වෙඩි තියලා ඝාතනය කරාට පස්සේ මවටයි අනිත් පුතාටයි වින්දිතයන් බවට පත්වලා ඉන්න ඔවුන්ව යථා තත්ත්වයටපත් කරන්න බෑ. ඒක තමයි ඔවුන්ට තියෙන අවාසි. ඒ වුණාට මම අර කලින් කිව්වා වගේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වෙන ප්‍රඥාප්ති පාස් කරලා සම්මත කරලා ලෝක පුරා දැන් ඒක ප්‍රචලිත කරලා තියෙනවා. වින්දිතයෝ කියන කොට්ටාසයක් ඉන්නවා. ඔවුන්ගේ අයිතිවාසිකම් සහ හිමිකම් ආරක්ෂා කරගන්න ඒ රටවල් ඒ ආකාරයෙන් කටයුතු කිරීමට නියම මාර්ගෝපදේශකත්වයේ ඔවුන් ලබා දෙමින් සිටිනවා. ලංකාවෙත් 2023 අංක 9 දරන වින්දිතයන් ආරක්ෂා කිරීමේ පනත ක්‍රියාත්මක සම්මත වෙලා තිනවා. ඒ පනත මගින් පුළුවන් තරම් වින්දිතයන් ආරක්ෂා කරන්න වින්දිතයන්ගේ ගරුත්වය ආරක්ෂා කරන්න කටයුතු කරලා තියෙන ආකාරය අපිට දකින්නට පුළුවන්. මොකද මේ වින්දිතය තමයි
මේ අපරාධකරුවාව ඒ අපරාධය සිදු කරා කියලා ඔප්පු කරන තෙක් අධිකරණයේ ඉදිරියට ගෙනියලා නඩු විභාගයට පත් කරලා ඔවුන් වෙනුවෙන් සාක්ෂි දීලා මේ නඩුවට සම්පූර්ණ සහයෝගය දෙන පාර්ශවය තමයි වින්දිතයෝ. අපි හිතමු පියාව මරනවා පුතා දැක්කනම්, අම්මව මරනවා තවල දරුවෙක් දැක්කනම්, අසල්වාසියෙක් දැක්කනම් ඔව් හොඳ සාක්ෂිකාරයෙක්. වින්දිතය කෙසේ වෙතත් හොඳ සාක්ෂිකාරයෙක් බවට පත් වෙනවා. ඔහුගේ උපකාරය, ඇයගේ උපකාරය නොමැතුව මේ අපරාධකාරයා හොයාගන්න එක ඒ තරම් පහසු වෙන්නේ නැහැ. මොකද අපේ අධිකරණ පද්ධතිය තුළ, අපි අනුගමනය කරන අධිකරණ ක්‍රියාමාර්ගය තුළ හැම වෙලාවෙම සාධාරණ සැකයෙන් තොර ඔප්පු කරන්න ඕන අපරාධ නඩුවකදී අපරාධකරුවව. විත්තිකරුව ඒ සම්බන්ධයෙන් ඔප්පු කිරීමට හැම ප්‍රබල සාක්ෂියක්ම ගරු අධිකරණයට ඉදිරිපත් කරන්නට ඕන. අපි අධිකරණයේ පැත්තෙන් බැලුවොත් අධිකරණය ක්‍රියාත්මක වෙන්නේ ඔවුන්ට අධිකරණයට ඉදිරිපත් වන සාක්ෂි මත පමණයි. සාක්ෂි ප්‍රබල නම්, සාක්ෂි බිඳ එළිය නොහැකි අන්දමින් සාක්ෂි සම්පූර්ණ 100%ම සැකෙන්තරම ඔප්පු වෙනවා නම් නඩු තීන්දුව ලබා ගන්නට පුළුවන්. නමුත් ඒකේ තියෙන අවාසිය සාක්ෂි ඉතාමත් ප්‍රබල සාක්ෂියක් ඉදිරිපත් කරන්න බැරි වුණොත් මේ විත්තිකාරයා නිදහස් වෙනවා. මොකද සැකයේ හැම වාසියක්ම විත්තියට දෙනවා. මොකද නීතිය අපි අනුගමනය කරන වැදගත් සිද්ධාන්තයක් තියෙනවා. අපරාධකරුවන් 1000ක් නිදහස් කරත් කමන්නේ එක නිර්දෝෂී එක පුද්ගලයෙක් පෝරකයට ගියොත් වැරදිකාරයා වුණොත් ඒ පාඩුව මගහරින්න නීතියට කරන්න දෙයක් නැති වෙනවා. අන්න ඒ වාගේ දරුණු අවස්ථාවන් මගහරින්න හින්දා තමයි විත්තියට හැම වෙලාවෙම සාධාරණ සැකෙන් තොරම ඔප්පු කරන්න ඕන මොනවාරි සැකසහිත දෙයක් නම් විත්තියට වාසියට තීන්දුව දෙනවා. ඒ නිසා ඒක තමයි මේ දුෂ්කරම తত্ত্বය. මොකද වින්දිතව ඇවිල්ලා අධිකරණයට එනවා, සාක්ෂි දෙනවා, පොලිසියට සහාය වෙනවා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එනවා. ඔවුන් ශාරීරික සහ මානසික වශයෙන් විශාල කැපකිරීමක් සිදු වෙනවා. නඩු විභාගයේදී ඔවුන්ට සාක්ෂි මේවන්න ඕන, ඔවුන්ට තර්ජන එන්නට පුළුවන්, ඔවුන්ගේ ජීවිත හානි වලට ඉඩ දෙන්නට පුළුවන්. ඒ නිසා මේ පනත් පිළියෙල කිරීමේදී ඔවුන්ගේ අයිතිවාසිකම්, හිමිකම් ආරක්ෂා කරගන්න හැම වෙලාවෙම කටයුතු කරලා තියෙනවා. ඒ නිසා වින්දිතයන් අතරමං කරලා නැහැ කියන එක අපි අවබෝධයෙන් තියාගන්න ඕන. මානව සංගතිය වශයෙන්, එක්සත් ජාතීන්ගේ ප්‍රඥාප්තිය වශයෙන් මුළු ලෝකේ පුරාම වින්දිතයන් ගැන හොයා බලනවා කියන එක අපි අවබෝධ කරගන්න ඕන. අපේ ඕනෑම පොලිසියකට ඕනෑම වින්දිතයෙකුට ගිහිල්ලා තමගේ දුක් ගැනවිල කියන්නට පුළුවන්. පොලිසිය වලට නිසි උපදෙස් ලැබලා දීලා තිනවා. වින්දිතයන් ආරක්ෂා කරන්න ඕන, ඔවුන්ගේ හිමිකම් ආරක්ෂා කරන්න ඕන. ඒ වගේ හැම දෙයක්ම කියලා තියෙනවා. ඒ නිසා ඒ සම්බන්ධයෙන් වින්දිතයන් සම්බන්ධයෙන් පියවර ගන්නට පුළුවන් හැකි උපරිමම ප්‍රතිපාදන අපේ නීතියේ දැන් අඩංගු වෙලා තියෙනවා. අපි හිතමු වින්දිතයා නඩුවට සාක්ෂි දෙනකන් ඔහු වැදගත් තමයි. නඩුවෙන් පස්සේ මේ විත්තිකාරයා නිදහස් කරලා හරි පෝරකයට ගියා කියලා හරි ඔහුට නිසි දඬුවම් ලැබුණා කියලා හරි ඊට පස්සේ වින්දිතයාම අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ නඩුවෙන් වින්දිතයාගේ සාක්ෂියෙන් පස්සේ ඔවුන් එතනින් ඉවරයි. ඔවුන්ගේ ස්වභාවය, ඔවුන්ගේ පාට් එකම ඉවරයි. ඒ නිසා වින්දිතව අතරමඟ නවතින තත්ත්වයක් අපිට පේනවා. මොකද ඔවුන් වැඩිදුර ආරක්ෂා කරන්න එතනින් පස්සේ ක්‍රියාදාමයක් නැහැ. ඔවුන් විසින්ම මේ සම්බන්ධයෙන් පැමිණිලි කරොත්, නිසි අධිකරණ වලට පැමිණිලි කරොත්, නිසි කොමිෂන් සභාවලට පැමිණිලි කරොත් විතරයි වින්දිතයන් ආරක්ෂා කරගන්න හැකියාවක් ලැබෙන්නේ. අපේ අපරාධ නීතියේ සාක්ෂි ආඥා 50 වලත් මහේස්ත්‍රාත් අධිකරණෙත් හැම වෙලාවෙම වින්දිතයන්ගේ පිහිටට කරුණු ඉදිරිපත් වෙනවා. මොකද මහේස්ත්‍රාත් අධිකරණයක යම් කිසි වින්දිතයෙක් ගිහිල්ලා පැමිණිල්ලක් කරොත් මහේස්ත්‍රාත්තුමාටම ඔවුන්ට වෙන කාගේවත් පිළිසරණ නැත්නම් මහේස්ත්‍රාත්තුමාටම ඒ කරුණු ගැන ඉදිරිපත් කරොත් මහේස්ත්‍රාත්වරයා එතෙන් පටන් මේ නඩුව ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් පටන්ගෙන ඉදිරි කටයුතු කරගෙන යන්න පියවර ගන්නවා. ඒ විතරක් නෙමෙයි වින්දිතයන්ට ඕනෑම අවස්ථාවක නීතිඥ සහාය ලබා ගන්න පුළුවන්. අපේ තියෙන අපරාධ කටයුතු සම්බන්ධයෙන් පෙනී සිටින නීතිඥයෝ නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් මත ඔවුන්ගේ සහයෝගයක් ලබා ගන්නට නොහැකි වුණොත් මහේස්ත්‍රාත්වරයාට පුළුවන් මේ වින්දිතයා සම්බන්ධයෙන් නීතිඥ සහායක් ලබා ගන්නට කටයුතු පිළියෙල කරන්න. ඒ විතරක් මේ වින්දිතයාගේ ගරුත්වය ආරක්ෂා කළ යුතුයි කියලා
මේ පනතේ අපේ කියලා තියෙන හැම අංශයකටම පොලිස් දෙපාර්තමේන්තුව කොමිෂන් සභාවල සේවක මණ්ඩල වලට ඊළඟට පැමිණිල්ල ඉදිරිපත් කරන ආයතන වලට මේ සම්බන්ධයෙන් නිසි අධිකාරිය තියෙන බලයලත් ආයතන වලට වින්දිතෙක් ගිහිල්ලා යම් කිසි අන්දමේ ප්‍රකාශනයක් කරන්නට ඉල්ලුවොත් ඔහුට නිසි ගෞරවත්වයක් නිසි සැලකිල්ලක් දක්වලා ඒ පැමිණිලි බාර ගන්නට නිසි උපදෙස් දීලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඔවුන්ට පුළුවන් අධිකරණ ඉදිරියට පෙනීලා නීතිඥ සහායක් ඇතුව හෝ නැතුව සාක්ෂි දෙන්නට පුළුවන්. ගරුත්වෙන් සාක්ෂි දෙන්නට පුළුවන් හැම අවස්ථාවකම සලසලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි අපි හිතමු අපරාධකාරයෙක් හඳුනා ගැනීම පෙරට්ටු තියෙනවා. ඒ හඳුනා ගැනීම පෙරට්ටු වලට මේ වින්දිතයන් පෙනී ඉදිරිපත් වුණාම ඒකත් ඔවුන්ගේ ජීවිතවලට සහ ඔවුන්ගේ නමට අපකීර්තියක් අසාධාරණයක් සිදු වෙන්නට පුළුවන්. ඒ නිසා ඔවුන්ට ඉල්ලන්නට පුළුවන් සැඟවිලි ඉඳලා පුද්ගලයන් හඳුනා ගැනීමට මට මාර්ගය සලසලා දෙන්න කියලා ඉල්ලන්න. ඒකටත් අවස්ථාව දෙනවා. ඔව් අනාවරණය වෙන්න අවශ්‍ය නැහැ. ඔහුට පුළුවන් මේ පුද්ගලයන් හඳුනා ගැනීමේ පෙරට්ටු වලට ඔහු මුහුණ නොපෙන්වාම ඉදිරිපත් වෙන්න කටයුතු කරන්න. ඒ විතරක් නෙමෙයි වින්දිතයන්ට පුළුවන් තමාගේ නම එලි කරන්න එපා කියලා ගරු අධිකරණයෙන් ඉල්ලන්න අන්වර්ථ නාමයකින් යන්න ඉල්ලන්නත් පුළුවන්. ඒවට හැම අවස්ථාවෙම අධිකරණය සලකනවා, රජයේ දෙපාර්තමේන්තුව සලකනවා, පොලිසිය සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන සියල්ලම ඔවුන්ට සම්බන්ධයෙන් හැම උදව්වම දෙනවා මේ වින්දිතයන් සම්බන්ධයෙන්. වින්දිතයන් විතර නෙවෙයි වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනතෙන් ජාතික අධිකාරියෙකුත් පිහිටවලා තියෙනවා. ඒක තමයි ඉතාමත් වැදගත්. මේ අධිකාරිය මගින් තමයි නිසි උපදෙස් දෙන්නේ මෙන්න මේ වින්දිතයන්ගේ මෙන්න මේ අයිතිවාසිකම් රකින්න කියලා. ඔවුන්ට අධිකරණ වලට පෙනී සිටීමේදී මම කිව්වා ඊළඟට පොලිසිය වලට ඉදිරිපත් වීමේදී මම කලින් ප්‍රකාශ කරා වෙනත් කොමිෂන් සභාවලට කැඳවුණොත් ඒවට සහභාගී මේ අවස්ථාව සලසලා දීලා තිනා. ඒ විතරක් නෙමෙයි ඕනෑම අධිකාරියකට මෙයාවගේ කැඳවන්න පුළුවන්. කැඳවන හැම අවස්ථාවකම සහභාගීත්වයේ සම්බන්ධයෙන් ඔහුගේ ගරුත්වයත් නමත් ආරක්ෂා වන අන්දමින් කටයුතු කරන්නට මේ ජාතික අධිකාරීන් කටයුතු කරනවා. ඒ විතරක් නෙමෙයි ජාතික අධිකාරීන් මේ සම්බන්ධයෙන් මහ ජනතාව දැනුවත් කරනවා. ඔබ වින්දිතයෝ තනි වෙලා නැහැ. ඔබට ආරක්ෂාව තියෙනවා. ඔබට මූල්‍ය වශයෙන් පහසුකම් අපි සලසනවා. උන්ට අවශ්‍ය ඒ විතරක් නෙමෙයි උපදේශන සේවා ලබා දෙනවා. ඊළඟට මුදල් ප්‍රදානයක් අවශ්‍ය නම් ඒක දෙනවා. වෙනත් ආධාරයක් ද්‍රව්‍ය ඊළඟට ශ්‍රවණය කිරීමේ අවස්ථාවල උන්ට අහිමි වෙලා තියෙනවා නම් අපි හිතමු ඇස්පෙනීම සහ කන් ඇසීම නැති වෙලා උන්ට මේ සිදුවීම් පස්සේ සිදු වෙලා තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් ආධාර උපකාර කරන්න මේ සියලුම කටයුතු වලට මේ පනත මගින් ආධාර උපකාර සැලසලා තියෙනවා. යම් කිසි වින්දිතෙක් ඉල්ලනවා නම් තමාට අධිකරණේ සාක්ෂි දෙන්න එන්න බෑ. මම විශාල දුර ප්‍රමාණයකින් ඉන්නේ ඈත ප්‍රදේශයක ඉන්නේ. මට තාක්ෂණය ඔස්සේ සාක්ෂි දෙන්න, තාක්ෂණය ඔස්සේ පෙනී සිටින අවසර දෙන්න. ඒ වගේ දෙයක් කිව්වත් ගරු අධිකරණයේ සම්බන්ධයෙන් ඔවුන්ට හැම පහසුකමක්ම දෙනවා. ඒ විතරක් නෙමෙයි වින්දිතයෝ බොහෝ විට ඇත්තටම මූල්‍ය වශයෙන් වැටිලා ඉන්නවා. ඔවුන්ට අතක් කකුලක් කැඩුණ පුද්ගලෙක්. ඒ විතරක් නෙමෙයි වෙනත් ලෙඩ රෝග වලට භාජනය වූ පුද්ගලෙක්. ඔවුන්ට ඉදිරියට යන්න විශාල වශයෙන් මුදල් අවශ්‍ය වෙනවා, වෛද්‍ය ආධාර අවශ්‍ය වෙනවා, වෛද්‍ය උපදේශන අවශ්‍ය වෙනවා. මානසික වශයෙන් උතුම් වැටිලා ඉන්නේද නිසි උපදේශනයක් නොමැතිව ඔවුන්ට මේවට ඉදිරිපත් වෙන්නට නොහැකි. නමුත් මේ පනත යටතේ ඔවුන්ට හැම පහසුකම් සැලසලා තියෙනවා. ඔවුන්ට තමගේ දුක් ගැනවිල ඉදිරිපත් කරන්න ඕන, වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරන්න ඕන. ඔවුන් විසින් ඒ සම්බන්ධයෙන් ඔවුන්ට දෙන්න පුළුවන් හැම ප්‍රදානයක්ම, හැම මූල්‍ය ආධාරයක්ම, හැම తాවකාලික ප්‍රදානයක්ම, ඒ කියන්නේ తాවකාලික මුදල් දෙන්න පුළුවන් නැවත ආය කරගන්න විදියට ඒ වගේ හදිසි අවශ්‍යතාවයන් සම්බන්ධ ප්‍රතිපාදන ඔවුන් සතුව තියෙනවා. ඒ නිසා අපරාධ වින්දිතයන් සම්බන්ධයෙන් ලංකාවේ භාවිතා වෙන මේ පනත ඉතාමත්ම සාර්ථක ලෙස ඉදිරියට ගෙන යාමේ වගකීම අපේ මහ ජනතාවටත් ආරක්ෂක අංශ සහ පොලිසිය සහ රජයේ වෙනත් අධිකාරී වලට බලතල පවර දීලා තිනවා. වින්දිතයෝ තනි වෙන්නේ නැහැ කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනමින් වින්දිතයන් ආරක්ෂා කිරීමේ පනත සම්බන්ධයෙන් හැමෝම දැනුවත් වීම වඩා සුදුසුයි ප්‍රකාශ කරනමින් මගේ සාකච්ඡාව මෙතනින් අවසන් කරනවා.